ඉතින් කොහොමද මම හොඳින් ඉන්නවද? ඉතින් අදත් අපි ආව ලංකාවේ තියෙන සුන්දර ස්ථානයක් බලන්න. මේක පිහිටලා තියෙන්නේ නාවලපිටිය ප්‍රදේශයේ. නාවලපිටිය ඉඳලා කිලෝමීටර් 3ක් 4ක් විතර එන්න ඕනේ. මේ තමයි ගල්පොත්ත දිය ඇල්ල. ඉතින් තාමත් සුන්දර දිය ඇල්ලක්. මනස්කාන්ත පරිසරයක තමයි පිහිටලා තියෙන්නේ. මේ ඔයගලන්ට පේනවා ඇති මෙතන ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මෙන්න මේ වගේ යන්න පුළුවන් පල්ලෙහාට මේ පේනවනේ. ඉතින් ඔය වගේ ලස්සන ලස්සන දේවල් තියෙනවා මේකේ. නාන්නත් ඒ වගේම හොඳට ඉඩ තියෙනවා. ළඟා වෙන්නත් කිසිම අපහසුයක් නැහැ. පාර අයිනෙම තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකෝ තත්ත්වය කියලා පල්ලෙහාට. රැඳිලා ඉන්න අපිත් එක්ක. ඉතින් මේකට වතුර එන්නේ මේ වැවෙන් තමයි. මේ වැව් බන්ට් එකේ තියෙන සොරවුවෙන් වැඩි ජලය ටික පල්ලෙහාට ගලාගෙන එනවා. ඉතින් හරි අපූරු ස්වභාව දහමේ නිමයමක්. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙතන පොඩි අය ඉන්නවා සෑහෙන්න. කිසි වයස් භේදයක් නැහැ. ඕන කෙනෙක්ට නාගෙන හොඳට විනෝද වෙලා යන්න පුළුවන් සුපිරි තැනක් තමයි. පේනවනේ ජීවිතේ විඳින විදිය. ඉතින් මේ කුඳු කඩා ගන්න නැතුව අවදානෙන් මේ වැඩේ කරන්න ඕනේ. මොකද ගල් තියෙන හැමතැනම පොඩ්ඩක් එහෙම වුණොත් අනතුරක් වෙන්න පුළුවන් හින්දා ඉතින් ඒ ගැනත් අවදානම් ඉන්න කියලා තමයි අපිට එන අයට කියන්න තියෙන්නේ මෙතන. මේ තියන්නේ වැව් බන්ට් එකෙන් එහා පැත්ත. ඉතින් ඒ පැත්තේ නාන්න කොහොමවත් බෑ. මොකද මේ මඩ තියෙනවා. නානවා නම් ඔයගලන්ට අර පල්ලෙහා තමයි නාන්න ඕනේ. ඉතින් අපිත් දැන් යන්නේ පල්ලෙහාට. ටිකෙන් ටික කට්ටියත් එනවා දැන්. එහෙනම් රැඳිලා ඉන්න අපිත් එක්ක ගිහලා බලමු මොකෝ තත්ත්වය කියලා පල්ලෙහාට. ඉතින් යාළුවනේ මෙතන නාන්න ඕන තරම් තැන් තියෙනවා. හැබැයි මේ ටිකක් සුදුසු තැනක් හොයාගන්න ඕන නාන්න. මොකද ගල් වැඩි. ඒ හින්දා අපි තවත් ටිකක් පල්ලෙහාට ගියා. මොකද එතන තමයි නාන්න සුදුසුම තැන. හොඳට ඉඩක් තියෙනවා. එතන නැචරල් පූල් එක වගේ. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා නාගමු. අද හොඳට අවුව වෙන්න දවසක් ගයිස්. ඉතින් මේ කම්මැලියක් නැතුව නාගන්න පුළුවන්. යමු පල්ලෙහාට. අපි ඉතින් දැන් යනවා පල්ලෙහාට. මේ බලන්නකො මෙතනින් තමයි පල්ලෙහාට ලිස්සලා යන්න තියෙන්නේ. ඉතින් ඒවා හැදිලා තියෙන විදිහ බලන්න මේ ස්වභාව දහම විසින් මිනිස්සුන්ට දායාද කරපු දේවල් තමයි මේ. ඉතින් ගල් ටිකක් වැඩි. කල්පනාවෙන් යන්න ඕනේ. දැන් මේ හරියට උනන් නාන්න පුළුවන්. ඒ වුණාට දැන් අපි අර යන පල්ලෙහා තියෙන තැන තමයි ටිකක් සුදුසු නාන්න. ඒ හින්දා අපි යනවා එතෙන්ට දැන්.
ඔන්න ඉතින් මාත් බැස්සා වතුරට. මේ වතුර ටික නම් මාර සීතලයි, අයිස් කැටේ වගේ. ඒ වුණාට මාර මේ සනීපයක් දැනෙන්නේ නැහැ ඒකට. ආවට පස්සේ ඉතින් ඒ වගේම තමයි මේ අපට පරිසරෙත්. අපට පරිසරය දෙනවා මනසට මාර රිලැක්ස් එකක්. මේ වතුර ටික දෙනවා ඇඟට මාර කූල් එකක්. ඉතින් වෙන මොනවාද අවශ්‍යනේ. ඉතින් ජීවිතේ විඳිනවා කියන මෙන්න මේකටයි. පුළුවන් අය ඉතින් ඇවිල්ලා යන්න මේ විදිහේ තැන් වලට. ජීවිතේ විඳින්න, ජීවිතේ විඳලා යන්න. මොකද අපේ ජීවිතේ ඒකාකාර ජීවිතයක් නේ තියෙන්නේ. ඉතින් පුළුවන් අය ඇවිල්ලා මේ විදිහට විනෝද වෙලා මේ විදිහ ස්ථාන වලට ගිහිල්ලා ජීවිතේ විඳින්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. බලන්න වතුර ටික මේ කෙලින්ම නැචරල් පූල් එකක් වගේ මෙතන. මේ මාළු ඉන්නවා හරියට. පේනවනේ පැහැදිලි වතුර අවුව වැටලා දිලිසෙනවා දැන්. මේ ඉතින් මේ පරිසරයත් ඒ වගේම තමයි පේනවනේ. අන්න ඔය වගේ පුළුවන් ජල ක්‍රීඩා කරන්න ආවොත් කෙලින්ම උඩ ඉඳලා එන්න වෙයි. මේ ඉතින් ඔය ටික තමයි කියන්න දෙන. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් අපි නාගෙන ඉවරයි. ඉතින් දැන් කට්ටිය ටිකෙන් ටික වැඩි වෙනවා. මොකද තව කෙනෙක්ට ඉතින් අවස්ථාවක් දෙන්න ඕන. අපිත් එක දිගට නාලා හරියන්නේ නැහැ නේ. ඒ හින්දා අපි පැයක් විතර ඉඳලා දැන් ගොඩ වුණා. මේ යන්න දෙන්නේ නැහැ. ඉතින් මේ විදිහ තැනක් දාලා මෙන්න මේ යහපැත්තේ මේ වෙන්නේ ඕගලන්ට. මේ හරියන නාන්න එච්චර සුදුසු නැහැ. ගැඹුරුයි. අර අපි නාපු හරිය තමයි හොඳ. එතන මේ ගැටලුවක් නැතුව හොඳට නාගෙන යන්න පුළුවන්. ඉතින් අද වීඩියෝවත් එක්ක හිටිය ඔයාලා හැමෝටම ස්තුතියි. මේ අපි දැන් යන්න යනවා ඊළඟ ලොග් එක කරන්න තවත් සුපිරි තැනකට. ලංකාවේ නම් ගොඩක් අය දන්නවද එතන මේ වසන්තයාගේ ප්ලේස් එකට. එතෙන්ට ගිහිල්ලා අපි පොඩි වීඩියෝස් ටිකක් ඕගලන්ට ගේන්නම්. ඉතින් ගිය කට්ටියටයි නොගිය කට්ටියටයි බලන්න හැමෝටම. ඉතින් එහෙනම් ඊළඟ ලොග් එකෙන් හම්බෙමු අපි. එතකන් හැමෝම එනම් පරිස්සමෙන් ඉන්න.